හරි සුබ දවසක් වේවා හැමෝටම. අද මම කතා කරන්න හදන්නේ මගේ සිග්නල් ගෲප් එකේ ලයිව් සිග්නල් ගෲප් එක මම දැන් පටන් ගත්තා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒ ගැන විස්තර කොහොමද ඒ ගෲප් එක වෙන්නේ? කොහොමද ඒකේ ඒ කියන්නේ කොහොමද ඒකට ඔයගොල්ලෝ ජොයින් වෙන්නේ? හැමදේම මම ඔයගලන්ට පළවෙනි වීඩියෝ දෙකේදී කිව්වා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දෙකම දාන්නම්. වීඩියෝ 1 වීඩියෝ 2 කියලා ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝස් දෙක බලන්න. එතකොට පොඩි වීඩියෝ දෙකක්. ඒ දෙක බැලුවම ඔයගලන්ට තේරෙයි කොහොමද වැඩ කටයුතු කරන්නේ කියලා. ඔයාලා දන්නවා අනිත් ගෲප්ස් වලට වැඩිය ගොඩක් වෙනස් විදිහට වැඩේ වෙන්නේ මගේ මේ ගෲප් එකේ ලයිව් සිග්නල් ගෲප් එකේ. ඉතින් අද මම ඔයගලන්ට කියන්න සහ පෙන්නන්න යන්නේ ගෲප් එකේ මේ දවස් දැන් අද 24 වෙනිදානේ මම වීඩියෝ රෙකෝඩ් කරන්නේ. එතකොට මේ දවස් ටික ඇතුලේ ජනවාරි පළවෙනිදා තමයි අපි ලයිව් සිග්නල් ගෲප් එක පටන් ගත්තේ. එතකොට මගේ ගෲප් එකේ කොහොමද රිසල්ට්ස් ආවේ මම මේ දේවල් ඔයගලන්ට පෙන්නනවා. මොකද ගෲප් එකේ හැමෝම නැහැනේ. එතකොට ගෲප් එකේ රිසල්ට්ස් බලන්න හැමෝටම බැරි නිසා මම රිසල්ට් ෂෙයා කරනවා පබ්ලික් ගෲප් වල. නමුත් මට හිතුණා වීඩියෝ එකක් දාලා පෙන්නන්න සහ මෙතනදී මට හිතුණා පෙන්නන්න මේ මිනිස්සු විසින් කරන සමහර අය හැමෝම නෙමෙයි කරන වරද්ද ගැනීම අත්තරදී මොනවද මේ ගැමින් ලයිෆ් එකේ කරන වැරදි මේ ගෲප් එකේත් එහෙම දේවල් ගොඩක් වුණා. මම මේ දේවල් කතා කරන්න මම ඉස්සෙල්ලාම යනවා ගෲප් එකට ටෙලිග්‍රෑම් ගෲප් එකට. රයිට් ගෲප් එකට මම channel එකක් ටෙලිග්‍රෑම් channel එක මේ තියෙන්නේ. මම ජනවාරි 1 වෙනිදා තමයි සිග්නල් දින පටන් ගන්න දෙන්නේ පේනවා ඒගොල්ලන්ට. එතකොට මම මේ විදිහට OTC මාකට්ස් දීලා තියෙනවා. මේකෙදි පළවෙනි දවසේ රිසල්ට්ස් මම පෙන්නන්න ඕගොල්ලන්ට වෙනවා සිග්නල් දීලා තියෙනවා. ඒ බලන්න එක වින් කරලා හැම දෙවෙනි එක මෙහෙම බලන්න පුළුවන්. ඒතර මේ විදිහට සෙෂන් එක ෆස්ට් ඩේ එකේ මම සෙෂන් ක්ලෝස් කරනවා. හරි. මම ඕගොල්ලන්ට ගෲප් එකට ජොයින් වෙනකොට මෙන්න මේ වගේ විස්තරයක් දුන්නා. ඒත් එක දැම්මා මේක කොහොමද කරන්න ඕනි. එතකොට ලොස් වුණොත් කොහොමද වෙන්නේ. ඒ වගේම මම ඕගොල්ලන්ට දෙවෙනි වීඩියෝ එකේදී බලන්න කිව්වේ දෙවෙනි වීඩියෝදී මතක් කරා මම සිග්නල් දෙන එක කියන්නේ එදා දවසේ සිග්නල් දෙන එක සෙෂන් එකක් ක්ලෝස් කරන්න රේසන් දෙකක් කියන්නේ හේතු දෙකක්. හරිද? හේතු දෙකක් මම කිව්වා. හරිද? ඒ හේතු දෙක ඇතුලේ මම කිව්වා දෙයක් තමයි අනිත් අය මම දන්නේ නැහැ කොහොම කරනවද කියලා. මම කිව්වේ මම දෙන සිග්නල් උනත් හදිස්සිය මම දෙන සිග්නල් එකක් ඒ කියන්නේ ඔයගොල්ලන්ට දෙන සිග්නල් එකක් ඇතුලේ එක දිගට මම මෙහෙම එක දිගට සිග්නල් දෙද්දි මේක දිගට සිග්නල් තුනක් හරිද? එක දිගට දෙන සිග්නල් තුනක් ලොස් වුණොත් මම ට්‍රේඩින් එද දවසේ නවත්තනවා කියලා. එක දිගට දෙනවා කියන මම සිග්නල් ටික දීගෙන මෙහෙම යන්නේ නැහැ. මම වරින් වර දෙන්නේ මාකට වල හැබැයි ඒ දෙන සිග්නල් වල එක ළඟ සිග්නල් ලොස් තුනක් ආවොත් මම කිව්වා නවත්තනවා කියලා. හරි. කොහොම හරි මම දැන් කියන්න අර කතා කරන්න තියෙන ඔබේ අර විශේෂ දේවල් ටික කියන්නේ අර ගෲප් එකේ වෙච්ච සමහර අය කරගත්ත වැරදි ටික. හරිද? කොහොම යද්දී දැන් පළවෙනි දවසේ මෙහෙම ප්‍රොෆිට් එකක් ආවා. ඊට පස්සේ අපි සෙකන්ඩ් ඩේ එකේ අපි ගියා මෙහෙම කොහොම හරි මට මතකයි සෙකන්ඩ් ඩේ එකේ වින් එදාත් අවුලක් වෙලා නැහැ. මේකට පේනවා. එදාත් එක සිග්නල් වල මෙහෙම ගියා. හරිද? දැන් ඔන්න ඔයාලට බලන්න පුළුවන්. මම පෙන්නන්න. මම පෙන්නන්න ලොස් ආව දවසක් එක දිගට මෙන්න මෙතන OT එදා කොහොම හරි එදාත් අපිට ලොග් ගැටුවක් වුණේ නැහැ. මම පෙන්නන්නම් ඔයාලට සිද්ධියක් හරි. එක දවසක් වෙච්ච දෙයක්. රයිට් පහලට යන් කොහොම හරි දවසක් තිබ්බා අපිම කරන් යද්දී රිසල්ට්ස් වල එක දවසක් තිබ්බා කොහොම හරි අපේ සිග්නල් තුනක් එක දිගට ලොස් වුණේ නැහැ. මං හිතේ සිග්නල් එක තුනක් එක දිගට ලොස් වුණා නෙමෙයි කොහොම හරි නෑ මේ තියෙන්නේ. හරි. මේ තමයි. මේ තියෙන්නේ 1 2යි අපේ පිංගල් දෙන සාමාන්‍ය සිග්නල් තුන දවසක තුන ලොස් වෙච්ච මේ තියෙන ප්‍රශ්නේ. කොහොම හරි සමහර දවස් තිබ්බා දවස් දෙක තුනක් තිබ්බා මේ සිග්නල් ඒ කියන්නේ අපි දැන් සිග්නල් අපිට 7ක් දුන්නා කියලා 7න් 4ක් 7න් 3ක් තමයි ලොස් වෙච්ච දවස් තිබ්බා. හරිද? ඔන්න ඔහම දවසක් ඉස්සෙල්ලාම සෙට් වුණා අපිට. හරිද? මම පහල කරන් යන්න ඔයාලට බලන්න පුළුවන්. දැන් මෙන්න මේක. හරි. හොරි මෙන්න මේක. හරි. හරි. මේක වෙන්න ඕනි. කොහොමයි එක දවසක් කොහම තිබ්බා සිග්නල් තුන එක ළඟ හරි නැත්තම් කොහම සිග්නල් වැඩි ප්‍රමාණයක් ලොස් දවසක්. හරිද? ඔන්න ඔතනදී අපේ ගෲප් එකේ මගේ ගෲප් එකට ජොයින් වෙලා හිටියා කොහම හරි 20ක් විතර හිටියා ජොයින් වෙලා. මට මම දැක්ක විශේෂයක් තමයි එක දවසයි එක දිගටම වින් කරත් එක දවසක් ලොස් වුණා. හරිද? ඒ ලොස් වෙච්ච දවසේ හරිද? කොහොම හරි මට මතකයි ගෲප් එකකින් 6 දෙනෙක් විතර රිමූව්. හරිද? 6 දෙනෙක් විතර රිමූව් වුණා. දැන් මම පැහැදිලිව විස්තරේ කියලා දෙවෙනි වීඩියෝ එක දාලා විස්තරේ කියලා ඊළඟට මේ සම්පූර්ණ
මේ දේවල් ෂෙයා කරලා මේ විස්තර මේවා දාලා දෙනවා කොහොමද කරන්නේ මේ ගෲප් එකේ වැඩ කටයුතු ඔක්කොම කිව්වා. ගැම්බින් කියන්නේ මොකද්ද මේවා කොහොමද වෙන්නේ හැමදේම විස්තර කරා. කොච්චර කිව්වත් වැඩක් වුණේ නැහැ. එක දවසයි වැඩේ ලොස් එකක් ගිහම අයින් වුණා. ඒතර මේ ලොස් එක ඇතුලේ තියෙන්නේ සමහරලාට හරියටම තේරුම් ගන්න ඕන මම දා පැහැදිලි කරන දෙන විදිහට කිව්වා උඩරිම දවසට ලොස් වෙන්න පුළුවන් මගේ සිග්නල් ඇතුලේ ඔයගොල්ලෝ කරද්දි කීයද කියලා. ට්‍රේඩ් එකට දාන්න ඕන කීයද කියන මම දෙවෙනි වීඩියෝ එකේ කිව්වා ඔක්කොම කිව්වා. කොච්චර කිව්වත් ඔච්චර තමයි මොකද ඔය ගැම්බින් ලයිෆ් එකේ හැටි ඒවා තමයි මිනිස්සුන්ගේ වැරද්ද. හරිද? සයිකොලොජි නැති මිනිස්සුන්ට මේක කරන්න බෑ. හරිද? මම ඕක දන්න නිසා තමයි මම මේ ගෲප් එකේ සිග්නල් එක දෙකට තුනක් ලොස් වුණොත් නවත්තනවා ඔය වගේ රූල්ස් දාලත් මම මේක වැඩ කරන්නේ. මොකද මම දන්නවා මම නැවතුත් ට්‍රේඩ් කරන කෙනාට නවත්තන්න වෙනවනේ. මම සිග්නල් එක දෙන්නේ. ඒ නිසා තමයි මම විසින්ම ඔව හදුවේ. හැබැයි වැඩක් නෑ. කොච්චර කොයි දේවල් නිර්මාණය කරත් මිනිස්සු ඔහම තමයි ගොඩක් අය තේරුම් ගන්න නෑ. ඒගොල්ලන් හැම වෙලාවෙම මේ මින් කරන ගොඩක් දෙනටත් තමයි අපි දිනන්න ඕනේ. අපි දිනන්න ඕනේ. හැමදාම දිනන්න ඕනේ. හරිද? ඕක හදාගන්න. හරිද? මම කියන්නේ මගේ මේ ගෲප් එකට ජොයින් වෙනවද නැද්ද කියන එක ඔයාලා කැමත්තා. මේකට නෙමෙයි ඔයා මොන ගෲප් එකට ජොයින් වුණත් ඔයා ඕව හදාගන්න. අනිත් දේ මොන දේ කරත් එමින් වලට දාලා ඔයා අපි හිතමු දැන් ට්‍රේඩින් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් අපි හිතමු බෙටින් සයිට් වල හරිද බෙටින් සයිට් වල මොකක් හරි ප්ලේ එක ක්‍රෑෂ් වෙන්න පුළුවන් මොනවා හරි කරන කෙනෙක් කවුරු මොනවා කරත් ඔය ගැම්බින් වලට දාලා දැන් මේව ඇවිල්ලා මතක තියාගන්න ඕනේ මම දැක්ක මේ ගැම්බින් වලට මේක අයිති වෙනවා ට්‍රේඩින් වල ට්‍රේඩින් ගැම්බින් වලට අයිති වෙන්නේ නැහැ කියන ලොජික් ගේන්න එපා හරිද එහෙම යම් මම දැක්කුවා යම් දුරකට එහෙම ලොජික් එකක් වගේ දෙයක් තියෙනවා නම් එහෙම ගේන්න පුළුවන් ඔයා ලොන්గ్ ටයිම් මාකට්ස් එක කියන්නේ ෆොරෙක්ස් වගේ දෙයක් අපි හිතමු ලොන්గ్ ටයිම් ඇනලයිස් එක කියන්නේ ඔයා හිතන්න ෆොරෙක්ස් එක ඔයා ට්‍රේඩ් එකක් දානවා ටේක් ප්‍රොෆිට් එකක් ස්ටොප් ලොස් එකක් දාලා ලොන්గ్ ටයිම් නැත්තම් ලොන්గ్ ටයිම් කියන්නේ ඔයා ස්විප්ස් ගන්න වැඩි කරලා ටිකක් ඇහින් දාලා තියෙනවා ටිකක් ලොන්గ్ ටයිම් හරිද ලොන්గ్ ඉක්ස් එකක් කරලා කියන්නේ රිස්ක් කල්පින් නැතුව හරිද ඒ වගේ දෙයක් මම ගෝ අපි යම් දුරකට අපිට පුළුවන් ඒක ගැම්බින් වලින් අපිට තොරව අපිට කතා කරන්න. නමුත් මේක මතක තියාගන්න අපි මේ කරන්නේ මිනිත් ට්‍රේඩින්. හරිද? ඒක පිළිගන්න. හරිද? බයිනරි ඔප්ෂන් වල මේ මිනිත් ට්‍රේඩින් කියන්නේ ගැම්බින් වලට අනිවාර්යෙන් අපිට ඒක දාන්න වෙනවා. හැබැයි මම පැහැදිලිව කිව්වා ගැම්බින් උනත් ගැම්බින් කරගන්නේ 100% ගැම්බින් කරගන්නේ අපි විසින්ම කරන වැරදි නිසා. ඒක නිසා ඒක 100% ගැම්බින් කරගන්නේ නැතුව ෂේප් එකේ බිස්නස් එකක් විතර කරගෙන මේක අයින් වෙන්න try කරා. හරිද? මම ඔයගලන්ට කියලා දෙන දේවල් මම ඔයගලන්ට දුන්නේ සිග්නල්ස් ඒ දේවල් ඒවා හරියට ඔයගොල්ලෝ යූස් කරනවා නම් අද ඔයගලන්ට අවුලක් වෙන්නේ නැහැ. අයින් වෙච්ච කට්ටියට මට කියන්න තියෙන මේක බලනවා නම් ඔයාලාව මම මාස 6කට ජොයින් කරේ. ඔයගොල්ලෝ දන්නවා. හරිද? ඔයගොල්ලෝ මාස 6කට ජොයින් කට්ටිය ගොඩක් ඉන්නේ මේ ගෲප් එකේ. හරිද? ඔයාලට ආයෙත් අයින් වුණා කියන්නේ ආයෙත් මට මෙසේජ් කරලා ජොයින් වෙන්න අහන්න එපා. මම ජොයින් කරගන්නෙත් නැහැ. මොකද ඔයගොල්ලෝ වගේ හදිස්සි වෙන ඔයගොල්ලෝ වගේ ඉක්මන් වෙන මිනිස්සුන්ට කවදාවත් මේක හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඒවා හදා ගන්න. හරිද? අලුතෙන් ජොයින් වෙන ඉතින් ඉන්න කට්ටිය ඉන්නවා නම් පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියෙනවා. මේ දෙක බලන්න නැතු වෙන්න එපා. බලන්න. බලලා හොඳයි කියලා හිතනවා නම් ජොයින් වෙලා බලන්න. මේකේ ඔයගොල්ලන්ට මම ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. මේකට ෆ්‍රී ජොයින් වෙන්න chance එකකුත් තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මුදලක් ගෙවලා ජොයින් වෙන්න පුළුවන්. ඒක ගැනත්තක් ඔයාගේ. මේ දේවල් මම වීඩියෝ දෙකේ දාලා තියෙනවා. හරිද? තේරුම් ගන්න. මම පහලට යන්නම් මෙහෙම හරගෙන හරිද? ස්පීඩ් මන් යන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ලොස් වෙච්ච තැන් තියෙනවම නැහැ කියලා නෑ. ඕනි තරම් ලොස් වෙච්ච තැන් තියෙනවා මේකේ. හැබැයි ඔයාගේ කවුන්ට් එක වොෂ් වෙන දත්තර මම ඔයාට වැඩ කළා නෑ මේ ගෲප් එකේ. හරිද? හරිද? හොඳට බලා යන්න. ඔයගොල්ලෝ දන්නවා මේ OTM කියන්නේ මොනවද? IDM දන්නවනේ ඔයගොල්ලෝ. හරිද? මම යන්නම් පහලට මේට. බලන්න පුළුවන් ඔයගොල්ලන්ට උඩට විස්තර. අනික ඔයගොල්ලන්ට සිග්නල් එක අමාරු වෙන්නේ නැහැ දාගන්න මම දෙන විදිහට මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම මේ විදිහට ඒ කියන්නේ මම හාගට් එකයි ටයිම් එක දෙනවා ඊට පස්සේ තමයි සිග්නල් එක දාන්නේ එකපාරට දාන්නේ නැහැ දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ 8:55ට මම මේ හාගට් එක ටයිම් එක 9ට දාලා තියෙන්නේ ඊට පස්සේ 9:03ට තමයි සිග්නල් එක දීලා තියෙන්නේ දාපු ගමන් ඔයගොල්ලන්ට සිග්නල් එක යූස් කරන්න තියෙන්නේ හරිද මම පෙන්නන්නම් පාරටම ගිහිල්ලා මේ අවසාන දවස් දෙකේ සිගනල් සාර්ට්ස් මේ තියෙන්නේ මේකේ මෙතන ඔන්න වැඩි මෙතන වින් දෙක මෙතන මේ වින් දෙකයි ලොස් තුනක් වුණා හරිද එතකොට මම කරපු වැඩේ සෙෂන් එක ක්ලෝස් කරා මේ තියෙන්නේ මේකේ ඉච්ච දැම්මේ වින් දෙකක් කියලා ලොස් තුනක් වුණා ඉතින් මම සෙෂන් එක ක්ලෝස් කරා ලොස් තුනක් වුණ නිසා හරිද ඒකෙදි මම විස්තරය වැඩි කරා එතකොට වින් දෙකක් ආවා ලොස් තුන ගියාම අපේ ඕවරෝල් ගත්තම ලොස් එක අපි ඉන්නේ නමුත් අපි
ප්‍රොෆිට් එකත් අපි අරන් තියෙනවා. නමුත් ලොස් නිසා මම නවත්තුවා. හරිද? එතකොට මේ තියෙන්නේ අපි ඊට පස්සේ දවසේ දාපු එකක්. දැන් මේක අන්තිම දවසේ දාපු එක. මේක රිසාර්ට් මම දැම්මා. ඒ තියෙන්නේ දා රිසාර්ට් ආපු හැටි. win loss win loss win win win. ඊට පස්සේ මම නවත්තුවා. හරිද? මොකද win 5යි loss 2යි ආවේ. එකත් එක දිගට නෙමෙයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ප්‍රොෆිට් එක ගන්න අනිවාර්යයෙන් හැමෝම නවත්තුවා. හරිද? ඊට පස්සේ අපි නෙක්ස්ට් එක මම දැන් මේ බ්‍රහස්පතින්දා මේ තියන්නේ දා වින් 2යි ලොස් ලොස් 2යි වින් 4යි එදත් මම සෙනග නැත්තුවා විස්තරේ පැහැදිලි කරලා මම සිකුරාදා සිග්නල් දුන්නේ නැහැ. ඒ කියන්නේ ඊයේ දවසේ සිග්නල් දුන්නේ නැහැ මම. මාකට් එක මට සිග්නල් දෙන්න තරම් සුසුසුත්වයක් තිබුණ නිසා මම ඊයේ දුන්නේ නැහැ සිකුරාදා. ඉතින් ඔහොම තමයි වැඩේ. හරිද? මම වීඩියෝ එක ගොඩක් දුර අරන් යන්න නැතුව වීඩියෝ එක නවත්තන්න මට ඔයාලට පැහැදිලි කරන්න මේ දේ. ඒ වගේම මේ වෙලාවේ කියන්න තියෙන්නේ ඔයගලන්ට ඔයගොල්ලෝ හදිස් වෙන්න එපා. ප්ලීස් තේරුම් ගන්න මමත් එක්ක ජොයින් වුණත් නැතත් මේ ට්‍රේඩින් හරි මොනවා හරි ගේම් එකට දාලා දෙයක් කරනවා නම් කලබල වෙන්න එපා. මේක ඔයාට හිතන තරම් ලේසි නෑ. හැබැයි ඔයාට හිතන තරම් අමාරුත් නෑ. ඔයාට හරි ගයිඩ් එක තියෙනවා. ඔයා හරියට ඒ දේවල් අනුගමනය කරනවා. ඔයාට අමාරු නෑ මේ දේ. හරිද? ඒක තේරුම් ගන්න. ඒකෙදි තෝරගන්න හොඳම තැන මෙතන කියලා නෙමෙයි මම කියන්නේ. තෝරගන්න ඕනේ කොතනද? ඒ තැන ඔයාගේ සයිකොලොජි හදන තැනක් වෙන්න ඕනේ. ඔයාට හදාගන්න බැරි දේවල් එයා බලෙන් හරි හදන්න ඕනේ. හරිද? ඒකට මෙතන සුසන කියන මම ඔයාට ජොයින් වෙන්න කියන්නේ. ඔයා කැමති නම් විතරයි ජොයින් වෙන්න. හැබැයි මම කියන දේවල් තේරුම් අරන් වැඩ කරන්න උත්සාහ කරන්න. මොකද මම මේ වැඩේදී මේ ගැම්බින් කියන එකදී මම ට්‍රේඩින් විතරක් කරන කෙනෙක් නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවා මම රුලේට් සම්බන්ධ කතා කරනවා. හරිද? මම ඒ සම්බන්ධ වීඩියෝස් දාලා තියෙනවා. මේ channel එකේ නම් මම දාලා නැහැ. නමුත් මම ඒක මෙතන කතා කරන්නේ නැහැ. මොකද ඒව ඇවිල්ලා මීට වඩා අර දරුණු ගණේ ගැම්බින් තත්ත්වයයි තියෙන දේවල්. හරිද? නමුත් ඒව පවා අපි අද වෙනකොට හරියට මැනේජ් කරන් යනවා. මොකද අපි මම දන්න නිසා කරන්න පුළුවන් කියලා. කරන්න නම් තමන්ගේ ඔළුව හදා ගන්න ඕනේ. හරිද? ඔයා අනික හිතනවා නම් ඔයා ලොස් වෙලා කියන ඔයා හිතනවා නම් ඔයා ජොබ් එකක් කරගෙන අපිටම ජොබ් කරන කට්ටියත් මේක ජොයින් වෙන සාමාන්‍යයෙන් 8ට ගිහිල්ලා පාර වේදරන ඉන්න පුළුවන් මොකක් හරි ගියාක ඔෆිස් එක වැඩ කරන්න වෙන්න පුළුවන් මොන වෘත්තිය කරත් ඔයා හිතනවා නම් ඔයාට එතනින් ගානනවා මෙතන අවුලක් වෙන්න ඒ වගේ හරි ඒත් ඔයාට ඒව පව නැති වෙන්න පුළුවන් ඔයා ඔළුව හදාගත නැත්තම් තේරුම් ගන්න මෙතන මුදල් ඔයාට හොයන්න පුළුවන් වුණාට අර මාසයක් ගානේ ජොබ් එකෙන් ගන්නවා වගේ ඔයාට ගැරන්ට් කරන්න යන්න එපා මේකෙ මෙච්චරක් ගන්නවා කියලා. හරිද? හැබැයි ඔයාට මේක හරියට කරොත් ඔයාට අර කතාවට කට්ටිය කියනවනේ මේ 8-5 ජොබ් කරනවා වගේද වලහන් අපි සල්ලි හොයන හැටි කියලා එහෙම කියන පොරවල් ඉන්නවනේ මේ ලයිෆ් වල. හරිද? ඔව් ඇත්ත පුළුවන්. හැබැයි ජොබ් එක නවත්තර එකපාරට මෙතනට ඇවිල්ලා ඒක කරන නෙමෙයි වැඩේ මේක එහෙම හොයන්න බෑ. හැබැයි පුළුවන් කාලෙත් එක්ක. ඒ කාලෙත් එක්ක හොයන්නත් ඔයාගේ ඉවසීම සහ ඔයාගේ ඔළුව හරියට තියෙනවනේ. මොකද දැන් ඔයා හිතන්න අද දිනනවා හෙට පාර දිනවා අද දිනනවා හෙටත් දිනනවා කියමුකෝ අපි හිතමුකෝ හරි දවස් 3ක් දවස් නැත්නම් 5ක් එක දිගට දින යනවා 6 වෙනි දවසේ ලොස් එකක් ආවට පස්සේ අර දිනපු ඔක්කොම නැති කරගන්න තත්ත්වයට යනවා කියන්නේ ඔයා වැඩක් නැහැ. ඒක වෙනම ඔයා අරුව දන්නේ නැත්තම්. ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ දවස් 10 එක දිගට වින් කරලා හරි ඊළඟ දවසේ ලොස් එකක් ආවම ලොස් එකේ ලිමිට් එකක් තියාගෙන ඉතින් නවත්තන්න. ඔයා හිතනවා හැබැයි ඔයාට පුළුවන් කියලා ඔයා ඒනට ඒක කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට කරන්න තරම් ශක්තියක් නැහැ. අන්නේ ශක්තිය තමයි අපිට දෙන්නේ. මොකද මේ ගෲප් එක ඇතුලේ ඔයාගේ ලොස් එකේදී ඔයාට ලොකු බරක් දෙන්නේ නැතුව අවශ්‍ය තැනදී නවත්තනවා. ඊට පස්සේ ඒ ලොස් එක අපි කවර් කරන්න අවශ්‍ය දේවල් ඊළඟ දවස්වල කරනවා. ඒක තමයි වෙන්නේ. හරිද? අල්ලන් යන්න තමයි ඔයාලට වැඩේ තියෙන්නේ. මම ඔයාලට පොරොන්දු දුන්නේ account එක වොස් කරන්න නැතුව ඔයාලන්ට මේක කරන්න පුළුවන්. මම කිව්වා අවමසෙන් ඩොලර් 30ක් දාගෙන වැඩේට join වෙන්න කියලා. හරිද? ඔව් ඇති. මම හිතනවා මම දැන් වීඩියෝ 17ක් විතර මම දැන් වීඩියෝ දානවා ඇති. ගොඩක් දුර අරන් යන්න අවශ්‍ය නැහැ. මේක බලන්න ඔයා ෆස්ට් වැඩ බලගෙන ඉන්න පුළුවන්. ඔයා යන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක බලන්න. එතනින් යාට ඔයාට කරන්න ඕන දේවල් ඔක්කොම තේරෙයි. හරිද? කැමති කට්ටිය ජොයින් වෙන්න. අවසාන වශයෙන් ආයෙත් කියනවා මාත් එක්ක ජොයින් වෙනත් කොතනට ගියත් පරිස්සමෙන් වැඩ කරන්න. මේක ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් තැනක් වගේම තමයි ජීවිතේ අපායක් කරන්නත් පුළුවන් තැනක්. ට්‍රේඩින් නෙමෙයි මොන වුණත් මේ විදිහට අන්තර්ජාලයේ මුදල් හොයන ගැම්බින් වලට අදාළව
කරන වැඩ. හැබැයි අමතක් කරන්න එපා ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කියන එකත් තියෙනවා. එක නිසා තීරණය කරන්න ඔයා වෙනස් කරන විදිහට වැඩ කරනවද නැත්නම් ජීවිතේ අපායක් කරගන්නවද කියලා. එහෙනම් හැමෝටම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.